ඔන්න මං අද කියා දෙන්නේ බටු මෝජුවක් සාදා ගන්න ආකාරය. මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය. මිරිස්, කහ, කුරුඳු, ලුණු ස්වල්පයක්, තක්කාලි ගෙඩියක්, බීලුණු, සුදු ලුණු රම්පේ කරපිංචා මිරිස්. පොල් තෙල් බටු බැදීම සඳහා. සීන්ව කපාගත් බටු ටික අපි දැන් හොඳින් බැදගමු. අපි දැන් බලමු පොල් කිරි භාවිතා කරලා හදන බටු මෝජුව කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම මිටි කිරි ස්වල්පයක්ගෙන හට්ටියට දමා ගන්න ඕනේ. අඬු කෝප්ප භාගයක් වගේ. පස්සේ ඒක එක් කරනවා සුදු ලුණු හීනියට කපාගත්ත තක්කාලි ගෙඩියක්, රම්පේ කරපිංචා කුරුඳු ස්වල්පයක් එක් කරගමු. ඊට පස්සේ අපි ලුණු කුඩු ස්වල්පයක්, මිරිස් කුඩු, කහ කුඩු, ගම් මිරිස් කුඩු, තුන පහ කුඩු එකතු කරගමු. අපි දැන් ලිප පත්තු කරගෙන මෙයට අවමිරිස් කරල් 4-5ක් හොඳින් කපාගෙන දාන්න ඕනේ. මේ බලන්න මේ පද මෙනතෙක් අපි හොඳින් උයාගමු. පසු අපි ඒට බටු ටික එක් කරමු. අපි බටු ටික පොඩි නොවන ආකාරයට හිමීට කලවම් කරගමු. පොඩි නොවන ආකාරයට කලවම් කරගෙන අඩු ගින්දරේ විනාඩි 2ක් පමණ බටු ටික පිසගමු. ඔයාලත් මේ රසම රස බටු මෝජුව විතරක් හදලා බලන්න.